What's up guys? නම ලී අද ටොපික් එක unilateral exercises. අපි බලනවා ඉතිහාසයේ අපි පිළිගත්ත බොඩි බිල්ඩින් චරිත පාවිච්චි කරපු exercises. ඒවා ප්‍රැක්ටිකලි අපිට යූස් කරන්න පුළුවන්ද කරනවා නම් කොහොමද එකතු කරගන්නේ? ඔය වගේ විස්තර තමයි අද වීඩියෝ එකේ බලන්නේ. right? So unilateral exercises ගැන ඉගෙන ගන්න බලන් හිටියා නම් this is a good video. යමක් ඉගෙන ගන්නද යන්නේ. පටන් ගන්න කලින් thumbs up එකක් දෙන්න. Actually පටන් ගන්න කලින් එපානේ. පොඩ්ඩක් මගක් යන ගමන් thumbs up එකක් දෙන්න. Okay. ජය අපි 1960 70 80 දශකවලට ගියාම අපිට දකින්න පුළුවන් ඒ කාලේ හිටපු බොඩි බිල්ඩර්ස්ලා ලැරි ස්කොට් වගේ වෙන්න පුළුවන් ෆ්‍රැන්ක් සේන් වගේ වෙන්න පුළුවන් යුනිලැටරල් එක්සර්සයිසස් පාවිච්චි කරලා තියෙනවා ඒගොල්ලෝගේ මසල් බිල්ඩින් ජර්නි එකට. ඒගොල්ලෝ දෙන මූලික හේතු දෙකක් තියෙනවා ඇයි ඒගොල්ලෝ මේක පාවිච්චි කරේ කියන එක. පළවෙනි එක තමයි වෙනත් බයිලැටරල් එක්සර්සයිසස් වලට වඩා ඒගොල්ලන්ට ඒ යුනිලැටරල් එක්සර්සයිසස් වල ඩීපර් කන්ට්‍රැක්ෂන් එකක් ෆීල් වෙලා තියෙනවා. මතක තියාගන්න මේ කාලේ ටිකක් කන්ට්‍රැක්ෂන් එක ටිකක් හොඳට ෆෝකස් කරලා පන්න කාලයක්. which is good thing. කන්ට්‍රැක්ෂන් එක මගහරින්න කියනව නෙමෙයි. හැබැයි අපිට එන ෆීලිං එක වැදගත් නෑ. ඔයගොල්ලෝ දන්නවා දැන් බයිසෙප් එක දැන් ආම් එක කරන් නිකන් හොඳ තද කරලා ෆ්ලෙක්ස් කරන වේට් එකක් නැතුව ෆීලිං එකක් එනවා. but ඒ ෆීලිං එක වැදගත් නෑ. කන්ට්‍රැක්ෂන් එක ෆීල් වෙන එක වැදගත් නෑ. කන්ට්‍රැක්ෂන් එක වෙන්න විතරයි ඕනේ. right? ඒතකොට ඔයා වේට් එක පාවිච්චි කරලා රේන්ජ් ඔෆ් මොෂන් එක යනවා නම් ෆුල් ෆේලියර් වලට ට්‍රේන් කරනවා නම් reps 10ක් 20ක් ඇතුළත ඔයා ෆේලියර් ළඟා වෙනවා නම් you're gonna grow. බය වෙන්න දෙයක් නෑ. ඔයා කොච්චර ෆේලියර් වලට ළඟා වෙනවද කියන එකෙන් තව බෙනිෆිට් එකක් එනවද? yes but ඒ වෙන්නේ මොකද ඔයා වෙනත් කෙනෙක්ට වඩා පොඩි එක්ස්ට්‍රා වොලියුම් එකක් කවර් කරන එක හන්ද විතරයි. නැතු මහලුක අමුතු growth එකක් එන්නේ නැහැ. ඒ කියනවා 2 reps in reserve, 1 rep in reserve, 0 reps in reserve ඔය රේන්ජ් එකේ කොහාට ගියා මම දකින්නේ නැහැ practically ලොකු වෙනසක් වෙනවා කියලා. right? ඔයා long term train කරන ඔය ඕනම intensity level එකට push කරන මම ඔය කියපු you'll be fine. right? Right, you can't like slack off, right? Yeah. Training කරනකොට slack off කරනවා නම් bro no. You need to structure your training and approach it week to week with the intent of improving. Okay? That අරගොල්ලෝ contraction එක feel කරලා ඒක positive දෙයක් හැටියට ගත්තා which is all right. Okay? I don't care. දැන් දෙවෙනි දේ වැදගත් දෙයක්. ඒගොල්ලෝ actually experience කරා bilateral exercise එකකට වඩා එක පැත්තකට weight එකක් දාලා ගහන්න පුළුවන්. දැන් රාතල් 100ක් කර්ලයක් ගහනවා කියන්නේ ඔයා ඒක යුනිලැටරලි කරනකොට ඔයාට එක පැත්තකට රාතල් 50ක් නෙමෙයි රාතල් 52ක් 3ක් 5ක් වුණත් ගහන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ මොකද ඔයාගේ nervous system එක mind එක everything is focused into one muscle, right? දැන් මම bilateral curl එකක් ගහනවා. දැන් preacher curl එකේ easy bar එකක් තියන් ගහනවා වගේ නෙමෙයි. preacher curl එකේ dumbbell එකක් තියන් ගහනකොට, right? එක dumbbell එකක් තියාගෙන එකම focus කරනකොට මගේ ස්නායු පද්ධතිය මගේ ඇඟ ඔක්කොම අර එක පොඩි muscle එකකට විතරයි focus කරලා තියෙන්නේ. muscle දෙකකට නෙමෙයි, right? So you would probably be able to lock in harder and lift a little bit heavier. So මේ වගේ experience එකක් වෙන්නේ නැත්තම් ඔයාට කියනවා දැන් bilateral ඉඳන් unilateral යනකොට ඔයාට බැරි වුණොත් ඊට වඩා බරක් උස්ස ගන්න is that something you should worry about? No. ඇයි එහෙම වෙන්නේ? ගොඩක් වෙලාවට training competence එකේ ප්‍රශ්නයක්. setup එකේ ප්‍රශ්නයක්. එහෙම නැත්තම් mentally ඔයා හිතන තරම් ඔයා හයියෙන් push කරන්නේ නැහැ. දැන් තව දෙයක්. වාගේ ඒ එක අතක නැත්තම් අත් දෙකේම යම් පොඩි injury එකක් තියෙන්න පුළුවන්. මම දකිනවා bilateral ඉඳන් unilateral යනකොට වාගේ joints වල discomfort අනමනන් තියෙනවා නම් ඔයාට ගොඩක් වෙලාවට අර bilateral ගහන weight එකවත් ගහන්න හම්බෙන්නේ නැහැ. මොකද bilateral ගහනකොට අර එක පැත්තක් compensate කරනවා අර අනිත් පැත්තේ තියෙන පොඩි injury එක හන්දා ඇති වෙන weakness එකට. Okay? So I think I said all that correctly. edit එකේදී බලන්න. But I think you understand. අපිට දැන් ඉතිහාසයේ ඉන්න body builders කියනවා deeper contraction එක feel වෙනවා කියලා. ඒක අපි දන්නා එච්චරම වැදගත් දෙයක් නෙමෙයි. හැබැයි unilateral වලට මාරු වුණාම ඔයා හරියට perform කරනවා නම් ඔයාගේ joints ඔක්කොම hold healthy situation එක තියෙනවා නම් ඔයාට අවශ්‍ය training competence එක තියෙනවා නම් ඔයාට ඊට වඩා weight එකක් ගහන්න පුළුවන් එක side එකක. which means a greater volume, which means you'll grow more muscle. දැන් Mike Metzner, Frank Zane ගේ personal experience එකත් බැලුවම ඒගොල්ලෝ unilateral ගහනකොට වැඩිපුර weight එකක් ගහලා තියෙනවා නම් ඒ කියන්නේ ඒකට වැඩිපුර volume එකක් cover කරලා තියෙනවා. ඒ වැඩිපුර volume එකක් cover කරපු එකෙන් ඒගොල්ලන්ට stubborn muscle groups වලට කලින්ට වඩා growth එකක් දකින්න හම්බ වෙලා තියෙනවා. ඕගොල්ලන්ටත් ඒ ප්‍රයෝජනය ගන්න පුළුවන් මම දකින විදියට. දැන් ඕගොල්ලෝ කාලයක් තිස්සේ bilateral ගහනවා නම් unilateral වලට මාරු වෙලා බලන්න. හැබැයි මතක තියාගන්න ඔක්කොටම කරන්න එපා. right? Do it for one or two. මම ඕගොල්ලන්ට examples වගේක් දෙන්නම්. right? දැන් මේ section එකේ මම ඕගොල්ලන්ට
unilateral exercises වල හොඳ examples, හොඳ නැති examples සහ mistakes. මුලින්ම අපි shoulders වලින් පටන් ගමු. නොකළ යුතු exercise එක මම දකින විදිහට unilaterally for muscle building. shoulder press එක. machine එකක වුණත් barbell එකක වුණත් barbell එක කොහොමද බෑ. never know. Yeah. dumbbell එකක වුණත් right. shoulder pressing ගහන්න එපා muscle build කරන අරමුණෙන්. okay මම වැඩිපුර muscle build කරනවා මම unilaterally ගහලා mode කරන්න එපා. lateral raise එකක් normal positioning පාවිච්චි කරලා එපා. පුළුවන් ඔයාගේ body setup එක positioning මාරු කරලා කරන්න පුළුවන්. lean in lateral raise එකක් වගේ නැත්නම් single arm unilateral cable lateral raise එකක් වගේ හරි setup එකත් එක්ක ප්‍රශ්නයක් නැහැ. rear delt එකටත් හරි setup එකත් එක්ක unilateral variation එක ප්‍රශ්නයක් නැහැ. front head එකටත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර compound movement එක තියනවා නේද shoulder press එක එපා. නෑ ඔගොල්ලොන්ට එතන තියෙන ලොජික් එක ඇප්ලයි කරන්න පුළුවන් වෙනත් muscle groups වලට. අපි ගමු tricep එකට. narrow grip bench press එක obviously බෑ right. ඔයා එක dumbbell එකක් අරන් මේ එක side එක press it's stupid don't do it. overhead extension එකකදී yes අත් දෙකෙන්ම කරනට වඩා එක arm එකකට maybe cable එක utilize කරලා overhead extension එක ගන්න එක maybe even back supported or back එක seat එක තියලා හොඳට support එකක් locked in tight ඒ work කරන muscle එක විතරක් isolate කරන්න right. okay tricep kick back එපා. ඒක කොහොමත් ඒ exercise එකත් එපා. මම ඉතර ආස නැති exercise එකක්. you feel a really nice contraction but මම නම් දකින්නේ ඒක tricep development වලට ලොකු අර ප්‍රගතියක් දෙන exercise එකක් කියලා. ඊට වඩා basic tricep push down එක any tricep exercise honestly I just don't personally like kickbacks. It's just ඔගොල්ලෝ ගන්න මම මගේ බේදයක් නැහැ right but I think it's useless. එපා. okay so kickbacks සහයක් කරා. push downs unilaterally yes it's a good idea but I would like for lying down position where you can lie down and focus on one arm at a time. හිටගෙන ගහනකොට ටිකක් අර shoulders හරියට තියාගන්න අමාරුයි weight එක වැඩි වෙනකොට. if you ඔයාගේ body weight එකත් එක්ක සාපේක්ෂව අඩු weight එකක් නම් ගහන්නේ ඔයාට ගේමක් නැහැ right. හැබැයි ඔයා සැහැල්ලු වෙන්න ඔයාගේ strength එක වැඩි වෙන්න ඔයාගේ ඇඟේ බරත් එක්ක ඔයාට අමාරු වෙනවා ඔයාගේ muscle එකට challenging weight එකක් ගන්න right without getting other muscles overly involved and it messes with your focus. Trust me it does. අර lie down වෙලා හොඳට lock in වෙලා ගහනකොට පට්ටමට okay but then it won't be a standing tricep push down. It will be a lying down tricep extension. Anyway, I think you guys understand where I'm coming at this from. අපි බලන්න ඕනේ exercise එකෙන් අපිට target muscle එක හොඳට isolate කරන්න පුළුවන්ද? ඒ කියන්නේ අපේ අනිත් muscles body එක utilize කරන්න නැතුව just the target muscle ඒකට අදාළ joints විතරක් right completely locked in. unilateral exercises තෝරනකොට වැදගත්ම දේ තමයි ඔයා බලන්න ඕනේ මට මේ exercise එක මීට වඩා stable position එකක තියාගෙන කරන්න පුළුවන්. නෑ අපි bicep curl එකක් ගමු. bilateral bicep curl එකක් replace කරනවාද standing single arm bicep curl එකකින්? පුළුවන්. ඔයාට යම් ප්‍රගතියක් දකින්න පුළුවන් වෙයි but it's not the most beneficial right. ඔයාට තේරෙනවා ඒක එච්චරම stable position එකක් නෙමෙයි. මොකද එක පැත්තෙන් dumbbell එකක් අල්ලන් ඉන්නකොට ඒ පැත්තට weight එක ඇඟ අදිනවා. ඒකට විරුද්ධව ඇඟ මහන්සිලා stable තියාගන්න ඕනේ. දැන් මේ මහන්සිය සම්පූර්ණයෙන්ම bypass කරන්න පුළුවන් ඔයා ඉඳගෙන concentration curl එකක් ගන්න. ඊට වඩා ප්‍රයෝජනවත්. එහෙම නැත්නම් ඉඳගෙන preacher bench එක හොඳට shoulder එක lock in කරලා arm එක place කරලා preacher curl එකෙන් dumbbell curls ගන්නවා. ඊට වඩා ප්‍රයෝජනවත්. so preacher curl එක dumbbell එක නෙමෙයි machine එකෙන් ගහන්නද? ඔයාගේ machine එක ඔයා use කරලා බලන්න. දැන් මගේ gym එකේ තියෙන machine එක මට set වෙන්නේ නැහැ. I prefer the dumbbell version. හැබැයි මගේ gym එකේ තිබ්බනම් මට set වෙන machine එකක් මම ඒක තමයි use කරන්නේ. okay so බර වෙන්න machines පැත්තට බර වෙන්න seated lying down positions කොටිම කිව්වොත් more stable positions වලට. දැන් අපි ආපහු muscle groups exercises ගැන individually කතා කරමු. මම හිතන්නේ මම shoulders cover කරා, tricep, bicep cover කරා. දැන් බලමු forearm, ඊට පස්සේ chest, back, legs. forearm training නම් සරලයි. ප්‍රියතම unilateral exercise එක තමයි single arm dumbbell wrist curl එක. cables වලට වඩා මම ආසයි dumbbells වලින් කරන්න. මොකද I don't have to set anything up. මම ටක් ගාලා dumbbell එක ගත්තා ඉඳලා. that so cable එකකින් ඔයා practice කරලා බලන්න ඔයාට ඊට වඩා smoother range of motion, smoother resistance profile එකක් experience කරන්න පුළුවන්.
If that's your thing, go for it, right? And is that going to be more beneficial towards muscle growth? Not when your volume is equated. So I don't think it's an issue. Train hard, train to failure, train consistently, eat your protein, sleep well. That's what matters. ඔය ටිකට focus කරනවා නම් ඊටු ටික honestly එච්චරම මාළු කරන්නේ නැහැ. දැන් unilateral exercises වල forearms වලින් පස්සේ මම මොකද්ද කිව්වේ? I'm going to go to the back and chest, right? Chest එකට ගත්තාම it's a muscle group. I would rather you not do unilateral exercises unless you're doing body weight. එහෙම වුණොත් මොකද load එක අඩුවක් තියෙනවනේ body weight කරනකොට. කකුලුත් උස්සනවා කියලා උස්සන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. So if you're doing body weight exercises, ගෙදර ඉඳන් single arm push up pack, maybe arch push up pack උනත්, right? Like you take unilateral පැත්තට බර වෙන එක it's okay chest වල. But gym එක train කරනවා නම් chest flies, presses, no. Just like the shoulder press, big no. Don't do it. අර එක පැත්තක් static අල්ලගෙන තව පැත්තක් press කරන්න එපා, කරන්න එපා. Okay? දැන් ඔය static positions ගැන කතා කරනකොට මට දෙයක් මතක් වෙනවා but මම මේ වීඩියෝ එකට include කරන්නේ. I'll do it in separate video. It's more of a lifestyle video. Okay? Lifestyle එකට තමන්ගේ lifestyle එක අනුව training කරනකොට සමහර අපි muscle building වලට ප්‍රායෝගිකව කරන්න නැති දේවල් කරන්න ඉඩකඩ තියෙනවා, right? So I'll explain in another video. Then chest එක I would say unless you're doing body weight, avoid unilateral exercises. Back එක honestly a good muscle group for you to do unilateral. මං ආසම එක තමයි single arm dumbbell row එක. බලන්න අතීතේ ඉන්න body builders හොඳම body builders single arm dumbbell row එකට පට්ටලව්වක් තියෙනවා. It's a really good unilateral exercise. back එක ගැන කතා කරනකොට වගේ trapezius muscle එක තියෙනවා, වගේ lower back muscles තියෙනවා. මේවට unilateral exercises කරන්න හදන්න එපා. Stick to your regular bilateral exercises. දැන් glutes ගැන කතා කරනකොට glutes වල barbell hip thrust එක වෙනුවට single leg hip thrust එකක් ගහන්න පුළුවන් barbell හරි dumbbell utilize කරලා, which is a good alternative, a good unilateral selection. Glute kickback is a good unilateral glute exercise. හැබැයි ඔය hip abduction වගේ දේවල් වලට unilateral කරන්න හදන්න එපා. ඒ වගේම barbell back squats, good mornings, Romanian deadlifts, මේ වගේ දේවල් bilaterally it will be more productive towards muscle building. Okay? ඒ නිසා වගේ hamstrings වලට target කරනවා නම් leg curl එකක් හොඳයි. unilateral perform කරන්න. standing වෙන්න පුළුවන්, lying වෙන්න පුළුවන්, seated වෙන්න පුළුවන්, doesn't matter. machine එකෙන් හොඳ stability එකක් හම්බ වෙනවා. ඔයාගේ mind එක everything's locked in so that you're working just one leg, keep everything focused on the one leg, it'll be all good. Quadricep එක ගැන කතා කරනකොටත් again compound exercises මග අරින්න, more isolation exercises පැත්තට බර වෙන්න, right? More than a leg press, I prefer leg extension. Leg press එක සමහර අය ගහනවා but I'm not that strong enough where for me doing two-legged leg press is not productive enough. I don't think, okay, it's too compound for me, right? For me, a leg press is too compound for you to be trying to press heavy weights for 6 to 12 reps. Then, can you do a modified leg press targeting a specific area on your leg or your glute? Yeah, you can. Ek avulak naha. I don't hate that. What's it called? A curtsy. That's a curtsy lunge. Curtsy leg press. Is it called a curtsy leg press? Let me check. Curtsy leg press. Yeah, curtsy leg press. That's right. So curtsy leg press එක ඒ වගේ exercise එකක් leg press එක ගන්න පුළුවන් unilaterally. But ඒකට bilateral variation එකක් නැහැ. It's actually just a unilateral exercise. Okay, so quadricep calf එකට standing calf raise machine එකක නැත්තම් ගෙදර නම් train කරන්නේ dumbbell එක පාවිච්චි කරලා, body weight එක පාවිච්චි කරලා. It's a really good variation. I think that's about it. I think those are the muscle groups. මම හිතන්නේ දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා unilateral exercises වල ප්‍රගතිය, the disadvantages මම cover කරා. So the disadvantage mainly is the time consumption. වෙලාව යනවා. සහ පොඩ මුලේ කල්පනා කරලා පාවිච්චි ගන්න ඕනේ. නිකන් අර කෝකටත් තයිලේ වගේ හැම එකකටම unilateral ගහන්න යන්න බෑ. Right? So the disadvantage is you have to use your brain a bit more. ලොකුම disadvantage එක තමයි යන කාලේ. bilateral කරනවට වඩා වැඩිපුර කාලයක් යනවා rest කරන්න. හැබැයි ඔය කාලේ වැඩියෙන්ම යන්නේ ටිකක් compound පැත්තට බර වෙන exercises. ටිකක් cardiovascular system එකේ ටිකක් වැඩිපුර challenge වෙන exercises. lunges වගේ. ඒ වගේ exercises වල ඔයාට actually වැඩිපුර වෙලාවක් යන්න ඉඩකඩ වැඩි. මතක් ගන්න ඕනේ. සමහර අය කරන mistake එක තමයි unilateral exercises කරනකොට දෙපැත්ත අතර විවේකයක් ගන්නෙ නැහැ.
දැන් ලන්ජ් එකක් වගේ බල්ගේරියන් නැත්නම් රිවර්ස් ලන්ජ් එකක් මේ වගේ දෙයක් කරනකොට ඔයා එක ලෙග් එක වර්ක් කරලා up to 1 minute rest කරන්න let your heart and lungs come back to relatively normal levels ඊට පස්සේ අනිත් ලෙග් එකට යන්න. ඒතකොට තමයි ඔයාට මේ එක්සර්සයිස් එකෙන් actually හොඳම යුටිලයිසේෂන් එක හොඳ ප්‍රයෝජනය ගන්න පුළුවන්. දැන් බයිසෙප් කර්ල් එක අපි කමු ඩම්බෙල් ප්‍රීචර් කර්ල් එකක් වගේ. ඒ වගේ එක ඔයාට තප්පර 15ක් වගේ අත් දෙක අතර රෙස් කරා නම් ඇති. ආය තප්පර 45ක් විනාඩියක් වගේ රෙස් කරා නම් සෙට් දෙකක් අතර ඇති. Alright guys, ඕක තමයි වීඩියෝ එක. Unilateral exercises. මම දැන් හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති ප්‍රයෝජනය මොකද්ද? කොහොමද මේවා include කරගන්නේ? මොන exercises ද තෝරගන්න ඕනේ? Advantages, disadvantages මොනවද කියලා. Use this information, train smart, train well. මම ඊගා වීඩියෝ එකේදී හම්බෙන්නම්. ඔයගොල්ලන්ට මගෙන් coaching, personal training අවශ්‍ය නම් මට WhatsApp වලට නැත්නම් මගේ website එකට message එකක් දාන්න. එන්න. තව ටික කාලෙකින් mobile app එකත් release කරනවා for my clients specifically. ඒගොල්ලන්ට තමයි focus කරලා හදන්නේ. But free features වගේකුත් මම develop කරනවා මගේ audience එක ඕගොල්ලන්ට. Keep eye out for that also.